ලස්සන බර්මියුඩි කියලා රටක් තියෙනවා. මේ රටේ ක්ලොක් ටවර් කියලා ගම්මානයක් තියෙනවා. මේක මේ පුංචි සිද්ධියක් වෙන්නයි යන්නේ. දවසක් දාපේ පොඩි බර්මියුඩා කියන මේ රටේ ඉන්න ගෑන්ග්ස්ටර්ස්ලා වගේ එකට යනවා ජොයින් වෙන්න. ඉතින් එයා කියනවා මට බැරිද ඔය කණ්ඩායමට එකතු වෙන්න කියලා. අපේ පොඩි ඊට පස්සේ ඒකට ග්ලැසිගේ ටීම් එකේ නායිකාව උත්තර දෙනවා උඹ වගේ මෝඩයෙක් අපි වගේ ටීම් එකකට කොහොමද ගන්න කියලා. එතනින් ගහලා පන්නල් දානවා ග්ලැසිගේ ටීම් එකේ ඉන්න තවත් එකෙක් අපේ පොඩිව. ඊට පස්සේ උන් ටික හොඳටම hina වෙන්න පටන් ගන්නවා අපේ පොඩියට. ඉතින් අපේ පොඩියට මේක දරා ගන්න බෑ. ඉතින් එයා හිස පාත් කරගෙන එයා ගෙදර යනවා. එයා ඔළුව පාත් කරගෙන එයා ගෙදර යන්න පටන් ගන්නවා. ඒ වුණාට එයාට ගොඩක් හිතේ යවුල්. එයා අඬනවා. එයා ගොඩක් කල්පනා කරනවා මාව මේ විදිහට ගහලා පන්නල් දැම්මේයි කියලා. ඊට පස්සේ පොඩි ග්ලාස් එකෙන් එයාගේ මූණ බලනවා. එයා කල්පනා කරනවා ආයෙමත් සැරයක් මම වෙනස් වෙන්න ඕන. ඊට පස්සේ එතනින් පේනවා ජෝකර් මූණක්. ඉතින් මේ ජෝකර් මූණ මෙයා අතර අරගෙන මෙයා හිතනවා මම වෙනස් වෙන්න ඕනි කියලා. ඊට පස්සේ මෙයා මේ මූණ දාගෙන ලස්සන කිට් එකකුත් ඇඳගෙන මෙයා යනවා අර ටීම් එක ඉන්න තැනට. ටීම් එක ඉන්න තැනට යන්න කලින් එයා යනවා එයාගේ තැනට. එයා හදලා තිබ්බ ලස්සන තැනක් එයාගේ ටීම් එක ගෙනල්ලා මෙන්න මෙතන ඉන්න ඕනි කියලා. ඉතින් ඒ තැනට යට කවුරුත් නැති නිසා එයා තනියම ඉඳගෙන ගිහිල්ලා ඉන්නවා. ඊට පස්සේ මෙයා ටික වෙලාවක් යද්දි කල්පනා කරනවා මම යන්න ඕන මට විහිළු කරපු ටීම් එක ගාවට කියලා. ඊට පස්සේ අපිට ඒත් එක්කම පෙන්නනවා ග්ලැසිගේ ටීම් එකට විරුද්ධව ක්ලොක් ටවර් ගම්මානේ ඉන්න තවත් සෙට් එකක් මෙයාලට ගහන්න යන්නේ. ඉතින් ග්ලැසිගේ ටීම් එකේ ඉන්න දෙන්න මෙතනින් ගහන නිසා පැනලා යනවා. අන්තිමට ග්ලැසි විතරයි මෙතන ඉතුරු වෙන්නේ. ඊට පස්සේ ග්ලැසි ගාවට මෙතන යන අපේ රෙඩ් ක්‍රිමිනල්. ඉතින් අපේ රෙඩ් ක්‍රිමිනල් කාරයා මෙතනට ගිහිලා අත තියන්න යනවා ග්ලැසිට. ඉතින් මෙතන අත තියන්න යද්දිම අපේ පොඩිත් එතන ඉන්නවා. හැබැයි මේ රෙඩ් ක්‍රිමිනල් කාරයෝ දකින්නේ. ඒ පැත්තෙන් පෙන්නනවා ඒත් එක්ක අපේ පොඩි මෙතනට වෙලා hina වෙවි මේක දිහා බල ඉන්න එක. ඉතින් මේ hina වෙන සද්දය ඇහුණකම ක්‍රිමිනල් කාරයා හැරිලා බලනවා. හැරිලා බලනවත් එක්කම මෙයා ගාව තියෙනවා ඩබල් USB දෙක. මේ USB දෙකෙන් මෙතන වෙඩි තියලා දානවා. මෙතන ඉන්න අපේ රෙඩ් ක්‍රිමිනල් කාරයාගේ අලෝ සෙට් එකට මෙතන වෙඩි තියලා යාලා ඩවුන් කරලාම දානවා. ඊට පස්සේ මේක දකින අපේ රෙඩ් ක්‍රිමිනල් ඉන්නේ. රෙඩ් ක්‍රිමිනල් hina වෙන්න පටන් ගන්නවා. ඔබ මොන සොක්කෙද්ද බං කියලා. ඊට පස්සේ ගහ ගන්න පටන් ගන්නවා. එතන ෆයිට් එකක් යන්න යන ලොකුවටම. ඉතින් මෙතන එක දිගට ගහ ගන්න පටන් ගද්දි ගොඩක්ම රෙඩ් ක්‍රිමිනල් කාරයා ගොඩක් ගුටි කනවා. ඊට පස්සේ අපේ පොඩි මොනා කරන්නේ මට පයින් පාරක් ගහලා දානවා. ඊට පස්සේ ඒත් එක්කම අපේ රෙඩ් ක්‍රිමිනල් බිම ඇදගෙන වැටෙනවා. එයාට ඒ පාර ගහපාර දරා ගන්න බෑ. ඒත් එක්කම වැටලාම යනවා. එයා වැටලා ගියට පස්සේ ඒත් එක්කම එයා පෙන්වන්නේ ගුටි කාලා වැටලා ඉන්න විදිය. ඊට පස්සේ අපේ පොඩි මොනා කරන්න යනවා කෙලින්ම ග්ලැසි ගාවට. ග්ලැසි ගාවට ගියපු ගමන් ග්ලැසි අහනවා මට පුළුවන්ද ඔයාගේ මාක්ස් එක ගලවලා ඔයාගේ මුහුණ පොඩ්ඩක් පෙන්වන්න කියලා. එයාගේ මුහුණ පොඩ්ඩක් පෙන්වන්න කියපු ගමන් එයාගේ වෙස් මුහුණ ගලවලා දානවා. එයා දාන් ඉන්න. එයා දකිනවා කලින් පාර ගිය පොඩි තමයි මාව වෙල් මේ වෙලාවේ බේරගත්ත කියලා. ඊට පස්සේ ආ මාක්ස් එක දාගෙන මෙතනින් යන්න යනවා. ග්ලැසි වැඳ වැටලා සමාවෙන්න නම් මම කලින් කිව්ව දෙයට සමා වෙන්න පුළුවන් නම් මගේ ටීම් එකට ජොයින් වෙන්න කියලා.